මිනිස්සු මොනතරම් දියුණු වුණත් අපි තවමත් ඉන්නේ ස්වභාව ධර්මයේ අනුකම්පාව යටතේ කියලා පෙන්වන්න මේක ඉතාම හොඳ සිදුවීමක්. පහුගිය ජූනි 2 වෙනිදා උදේ 11:20ට විතර එට්නා ගිනිකන්දේ විශාල පිපිරීමක් වෙනවා. මේක එසේ මෙසේ පිපිරීමක් නෙවෙයි. සාමාන්‍යයෙන් එට්නා ගිනිකන්ද කියන්නේ නිතර පුපුරන ගිනිකන්දක්. නමුත් මේක ටිකක් විශේෂ හේතු කීපයක් තියෙන පිපිරීමක්. මේක සිද්ධ වෙන්නේ එට්නා ගිනිකන්දේ නිරිත දිග තියෙන ආවාට ගොඩක් තියෙනවා. ඒකේ නිරිත දිග ප්‍රදේශයේ තියෙන ආවාට එක තමයි මේ පිපිරීම සිද්ධ වෙන්නේ. මේ පිපිරීමේදී වෝල්කැනික් ඇෂ් එහෙම නැත්නම් ගිනිකඳු අලු අඩි 21300ක් උඩට, ඒ කියන්නේ කිලෝමීටර් 6.5ක් විතර උඩට විදින ගමන් තමයි මේ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ පිපිරීම වෙන මොහොත වෙනකොටත් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ කන්ද උඩ ඇවිදිමින් ඉඳලා තියෙනවා. වාසනාවට කිසිම කෙනෙක්ට කරදරයක් වෙලා නැහැ. හැබැයි ඊටාම ලොකු ව්‍යසනයක් වෙන්න ඔන්න මෙන්න තිබිලා තමයි මේකෙන් කාටවත් කරදරයක් නොවි බේරුනේ. ඒ ඇයි කියන එක මගේ වීඩියෝ එක බැලුවම ඔයාලට පැහැදිලි වෙයි. මං කලින් කිව්වා වගේ මේ ගිනිකඳු පිපිරීම සිද්ධ වෙන්නේ නිරිත දිග පැත්තේ තියෙන ආවාටයක. මේකට දැන් සැක කරන හේතුව තමයි මේ ආවාටේ මේ මොකද කන්දක් හින්දා මීටර් 3000 ගාණක් උස කන්දක් නිසා මේකේ හිම තියෙනවා. මේ හිම මැග්මා එහෙම නැත්නම් ඔය දියවුණු ගල් කියන උෂ්ණත්වය නිසා ගල් මේ ලික්විඩ් වෙනවා, කියන්නේ දියර බවට පත් වෙලා තියෙනවා. මේවා සමග ගැටීමෙන් මැග්මා එක්ක ගැටීමෙන් ඇතිවුණු ප්‍රතික්‍රියාවක් නිසා මේ පිපිරීම සිද්ධ වුණා කියලා විශ්වාස කරනවා. මේ ගිනිකඳු පිපිරෙන ආකාර ක්‍රම කීපයක් තියෙනවා. මම ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ. නමුත් මේ එට්නා ගිනිකඳ පිපිරෙන ආකාරයට කියන්නේ ස්ට්‍රොම්බෝලියන් බර්ස්ට් කියලා. මේ ස්ට්‍රොම්බෝලියන් බර්ස්ට් විදිහට පුපුරනකොට සාමාන්‍ය වෙන දේ තමයි ගිනිකඳු ඇතුළේ හැදෙන ගෑස් බබල් එක කියනවා දන්නවා. ඔය දෙයක් රත් කරද්දී එක වායු වර්ග එකතු වෙනවා, විවිධාකාර එහෙම ගෑස් බබල් හැදෙනවා මේ මැග්මා වල. එතකොට මේ ගෑස් බබල් පුපුරා යාමත් එක්ක සමහරට රයිස් එක එකතු වෙලා මැග්මා එහෙම ගෑස් බබල් හැදුණා වෙන්න පුළුවන්. ඒ පුපුරා යාමත් එක්ක වෙන මධ්‍යම ප්‍රමාණය, කියන්නේ මේක කිලෝමීටර් 6 ගානක් උඩට ගියට ගිනිකන්දක වෙන්න පුළුවන් ලොකුම විනාශයක් නෙමෙයි මේක. මේක ටිකක් සැලකිය යුතු දෙයක්. නමුත් මීට වඩා විශාල විනාශයන් ගිනිකඳු හරහා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිපිරීමක් තමයි ස්ට්‍රොම්බෝලියන් බර්ස්ට් කියලා කියන්නේ. ඊට අමතරව තව තියෙනවා හවායන් බර්ස්ට් කියලා. හවායන් බර්ස්ට් එක ගොඩක් වෙලාවට ඔය හවායි වල මවුන්ට් ලව් වල දකින්න පුළුවන්. මේ හවායන් බර්ස්ට් එකේ වෙනස තමයි ඇත්තටම පිපිරීමක් ඇත්තෙම නැති තරම් ගොඩක් වෙලාවට ඉතාමත් සුමට විදියට මැග්මා එහෙම නැත්නම් අපි ලාවා කියනවා, ලාවා ගලාගෙන යනවා දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට YouTube එකේ බලන්න පුළුවන් වීඩියෝස් තියෙන ඕන තරම් මිනිස්සු ළඟටම ගිහිල්ලා මේ ලාවා අඬු වලින් අරගෙන එක දේවල් කරනවා. එක ලාවා එක හැඩවලට හදනව පවා අපිට දකින්න පුළුවන්. ඉතින් ඒකට තමයි හවායන් බර්ස්ට් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මීට වඩා මං කෝ ලොකු පිපිරීම් වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේදයක් තමයි ප්ලිනියන් කියලා කියන්නේ. මේ ප්ලිනියන් ක්‍රමයට ගිනිකන්දක් පුපුරනකොට ප්ලිනියන් බර්ස්ට් එකක් වෙනකොට සාමාන්‍යයෙන් වෝල්කැනික් ඇෂ් කිලෝමීටර් 20ක් 35ක් උඩට විදිනවා. ඔයාලට හොඳම උදාහරණයක් මේ ගැන ගන්න පුළුවන්. ඔයාලා අහලා ඇති පොම්පේ කියලා නගරයක් තියෙන ඉතාලියේ විසූවියස් ගිනිකන්ද පාමුල. මේ මුළු නගරයම වෝල්කැනික් ඇෂ් සහ මැග්මා වලින් වැහිලා අවුරුදු ගණනාවකට පස්සේ, කියන්නේ මේ මෑත කාලයේ තමයි මේ නගරය සම්පූර්ණ කැණීම් කරලා තවමත් හොයානගත කොටස් තියෙනවා. තවමත් කැණීම් කරගන්න බැරි කොටස් තියෙනවා. මුළු නගරයම යට කරගත්ත මේ විසුවියස් ගිනිකන්දේ පිපිරීමත් එක්ක. ඉතින් මේ ප්ලිනියන් කියන නම ලැබෙන්නේ මේ විසුවියස් ගිනිකන්දේ පිපිරීමෙන් පොම්පේ නගරයට උණ දේ වාර්තා කරපු ප්ලිනී කියන ඒ පුද්ගලයාට ගෞරවයක් විදිහට තමයි මේ නාමය මේ වගේ පිපිරීම් වලට ලැබෙන්නේ. ඉතින් මම කිව්වා මේ එට්නා ගිනිකන්දේ පිපිරීම ඉතාමත් දරුණු දෙයක් වෙන්න ඉඩ තිබුණා කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මම දැන් කියන්න යන්නේ. මේ ස්ට්‍රොම්බෝලියන් විදිහට ගිනිකන්දක් පිපිරෙද්දී සිද්ධ නොවන විශේෂ දෙයක් මේ පිපිරීමේදී වෙලා තියෙනවා. ඒ තමයි පයිරෝක්ලාස්ටික් ෆ්ලෝ කියන දේ. ඒ කියන්නේ එකෙක් වෙන්නේ සාමාන්‍ය ගිනිකන්දක් පුපුරද්දී මේ පයිරෝක්ලාස්ටික් ෆ්ලෝ එකක් වෙනවා කියන්නේ ඒක දුර්ලභ සිද්ධියක්. ගිනිකන්දේ ඒ පිපිරීමත් එක්ක එන අලු, ඒ වගේම මේ කියන වෝල්කැනික් ඇෂ්, ඊට පස්සේ ගෑස් වර්ග, ඒ කියන්නේ ඉතාමත් උෂ්ණත්වයෙන් අධික ගෑස්, ඒ වගේම ගල් කැබලි, විශාල ගල් කැබලි වේගෙන් විශාල ප්‍රදේශයක් කරා පැතිරෙන එක. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 100ක වේගයක් විතර ගන්නවා මේ වගේ දෙයක් පැතිරෙන. හැබැයි මේ එට්නා ගිනිකන්ද පිපිරීමේදී පැයට කිලෝමීටර් 100ක නෙවෙයි ඊටත් වඩා ගොඩක් වේගෙන් මේක පැතිරලා තියෙනවා. මොකද විනාඩියකදී කිලෝමීටර් 2ක පමණ දුරකට මේ පයිරෝක්ලාස්ටික් ෆ්ලෝ එක ගලාගෙන ගිහින් තියෙනවා. වාසනාවකට ඊට මිනිසුන්ගේ වාසනාවකට මේ පයිරෝක්ලාස්ටික් ෆ්ලෝ එක ගලාගෙන ගිහින් තියෙන්නේ වෙනත්ම පැත්තකට, කියන්නේ වෙන බෑවුමකට තමයි ගිහින් තියෙන. ඒක ඇත්තකට වාසනාව කියන්නත් බෑ. මොකද හේතුව සාමාන්‍යයෙන් ওই වගේ සංචාරකයන්ට යන්න දෙනකොට ඒ යන්න පුළුවන් ස්ථාන නම් කරනවා මොන වගේ පාරකින්ද යන්න පුළුවන්. ඉතින් එයාලා යම් නිරීක්ෂණයක් කළා තමයි ඒව යන්න දෙන්නේ. ඉතින්
වාසනාව කියලා කියන්නත් පුළුවන් නැත්නම් මිනිසුන්ගේ නිරීක්ෂණය දෙකේම එකතුවක් කියලා කියන්නත් පුළුවන්. වාසනාව නිරීක්ෂණය කොහොම වුණත් මේ පයිරෝක්ලාස්ටික් ෆ්ලෝ එකට අහුන්නේ නැති එක ඉතාම විශේෂතාව ගොඩක් හොඳ දෙයක්. මොකද සාමාන්‍යයෙන් පයිරෝක්ලාස්ටික් ෆ්ලෝ එකක් ගමන් කරද්දී ඒ මාර්ගයේ තියෙන සියලුම දේවල් විනාශ කරගෙන තමයි මේක ගමන් කරන්නේ. කියන්නේ ගිනි කඳු වල තියෙන භයානකම සංසිද්ධිය තමයි මේ පයිරෝක්ලාස්ටික් ෆ්ලෝ කියලා කියන්නේ. ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ වල ඉතාම විශාල අලු ප්‍රමාණයක් මේ ගිනි කන්දෙන් අහසට විදිනවා. මම කලින් කිව්වා වගේ කිලෝමීටර් 6.5ක් එහෙම නැත්නම් අඩි 21000කට වඩා මේ අලු විදලා තියෙනවා. මේ අලු සාමාන්‍යයෙන් ඔබට මට තියෙන අත්දැකීම් තියෙන අලු වගේ නෙමෙයි. මේවට මේ වෝල්කැනික් ඇෂ් වෙනස්. අපි අලු කියලා කිව්වට අලුම නෙමෙයි මේවා. මේකේ තියෙන්නේ ගල් කැබලි කුඩා පාෂාණ කැබලි ඇහැට නොපෙනෙන මට්ටමේ තනි වශයෙන් ගත්තම සමහරලාට ඇහැට නොපෙනෙන මට්ටමේ පාෂාණ කැබලි සහ මේකේ භයානකම කාරණා තමයි මේකේ වීදුරු කැබලි ගොඩක් තියෙනවා. මේ වීදුරු කිව්වට මේවා මේ අපි පාවිච්චි කරනවා වගේ වීදුරු නෙමෙයි. මේවා ස්වභාවික වීදුරු. ඒ කියන්නේ වෝල්කැනික් ග්ලාස්. මේ ග්ලාස් හැදෙන්නේ ඔය ගිනි කන්ද උඩට පුපුරද්දී මේ එක මැග්මා කියන්නේ දිය වෙච්ච මේ ගල් එනවා ගල් කැබලි එනවා. ඒවා ස්ප්‍රේ වෙනකොට වාතයට නිරාවරණය වීමත් එක ඉතාම ඉක්මනට සීඝ්‍රයෙන් ඝනීභවණයට පත් වෙනවා. මේ ඝන බවට පත් වෙනවා. ඒ ඝන බවට පත් වෙද්දී අර සාමාන්‍යයෙන් ක්‍රමිකව හිමිහිට ඝන බවට පත් වෙනකොට වේගෙන් ඝන බවට පත් වීම නිසා වීදුරු කැබලි බවට පත් වෙනවා. ඉතින් ඒවට තමයි වෝල්කැනික් ග්ලාස් කියන්නේ. මේක තව විශේෂ දෙයක් තමයි මේ ග්ලාස් කැබලි මේ වීදුරු කැබලි ඉතාම තියුණු. ඒ කියන්නේ ඉතාම කැපෙන්න තියෙන ඉඩ වැඩි. සමහරලාට මම අහලා තියෙනවා මේවා මේ සර්ජිකල් නයිෆ් වලට වඩා තියුණුයි කියලා. ඉතින් එහෙම අවස්ථාවක ඒ වගේම පෙනහළු වලට ගියොත් මොනව වෙන්න පුළුවන්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වෝල්කැනික් ඇෂ් මිලිග්‍රෑම් කීපයකට ලොකු හානියක් කරන්න පුළුවන්. මිනිස්සෙක්ට විතරක් නෙවෙයි. දැන් හිතන්න මේවා ඉහළ හතට ගියාම ගුවන් යානයක් එහෙම ගියොත් ගුවන් යානයේ එන්ජින් ක්‍රියාවිරහිත කර අඩපණ කරන්න පවා මේ වෝල්කැනික් ඇෂ් මිලිග්‍රෑම් කීපයකට පුළුවන් වෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි වාහන අඩපණ කරන්න ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වෙන්ටිලේටර්ස් ගෙවල් වල තියෙනවා නම් වහලකට ගෙදර වහලකට මේ වගේ විශාල ප්‍රමාණයක් වෝල්කැනික් ඇෂ් වැටුණාට පස්සේ ඒ වහල කඩන් වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විශාල හානිකර දෙයක් තමයි මේ වෝල්කැනික් ඇෂ් කියලා කියන්නේ. කොහොම වුණත් මේ ගිනි කඳු පිපිරීම වැඩි වෙලා තිබිලා නැහැ. උදේ 11:20ට විතර පටන්ගෙන හවස 4:56 වෙනකොට මේ පිපිරීම අවසන් වෙලා තියෙන. කියන්නේ එක පිපිරීමක් නෙවෙයි පොඩි පිපිරීම් ගණනාවක්. ඉතින් ඒ හින්දා ලොන්ග් ලාස්ටිං ඉෆෙක්ට් එකක් කියන්නේ ඩැමේජ් එකක් වෙලා නැහැ. ඒ කියන්නේ ඒ තරම් ලොකු ඒ තරම් විශාල වශයෙන් හානියක් වෙන්න වෙලා නැහැ. ඒකත් එක්කම දැන්ට සංචාරකයන්ට නැවතත් මේ කන්ද නැගීමට අවසර දීලා තියෙනවා. එහෙම අවසර දුන්නට මීටර් 3403ක් උස මේ ගිනි කන්දට ගයිඩ් කෙනෙක් නැතුව නගින්න පුළුවන් මීටර් 2500 දක්වා විතරයි. එතනින් උඩ යනවා නම් සර්ටිෆයිඩ් ගයිඩ් කෙනෙක් සහතිකලත් මාර්ගෝපදේශකෙක් සමග තමයි දැන් ගමන් කරන්න ඕන. හැබැයි මම මේක කිව්වේ නැති එක කාරණාවක් තියෙනවා. මම පුඩා කාලේ මේ කන්දට ගිහින් තියෙනවා. මගේ තාත්තා මාව එක්කන් ගිහින් තියෙනවා. ඉතින් මට යම් මතකයන් තියෙන මේ කන්ද ගැන. ඉතාමත් විශිෂ්ට ඒ කියන්නේ වෙනස්ම අත්දැකීමක් ගිනි කන්දක් උඩට යනවා කියලා කියන්නේ. ඒක මම කඳු නැගලා තියෙනවා. නමුත් මේ අත්දැකීම වෙනස්. ඒ කියන්නේ ඒක වචන වලින් කියන්න බැරි යම් හැඟීමක් මතකයක් අදටත් මට මේ ගිනි කන්ද සම්බන්ධයෙන් තියෙනවා. මොකද ඒ ගිනි කඳු ආවාට වලට ඒ කාලේ මම තාත්තගෙන් අහලා තියෙනවා මිනිස්සුන්ට දුවගෙන ගිහලා බහින්න පුළුවන්. එහෙම ගිහලා මැරුණු මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ ආවාට වැහිලා තියෙන ගල් වලින් දූවිලි වලින් වැහිලා තියෙන. නමුත් කපල්ස් එහෙම මේකට දුවගෙන යනවා සෑහෙන්න තමන්ගේ මම දන්න තරුණ ජවය වෙන්නේ නැති මම පොඩි ගොඩක් ඒ කාලේ මට කීයටවත් මම ඒ ගමන යන්නේ. නමුත් දැන් සමහරවිට මට අවස්ථාව හම්බුනොත් ගිනි කඳු ආවාට දුවලෙන්න chance එකක් ලැබුණොත් සමහරවිට දුවලෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේක සංචාරකයන්ට නැවත ආරම්භ කරපෙක හොඳයි. එහෙම කරා කියලා මෙයාලා මේ කන්දේ දැන් තත්ත්වයේ ඉතාමත් තදින් නිරීක්ෂණය කරගෙන යනවා. මොනවා හෝ වෙනසක් වෙනවා නම් ඉතාමත් කඩිනමින් මිනිස්සුන්ව පහළට ගෙන එන්න ආරක්ෂිත ස්ථානවලට ගෙන එන්න මේ ක්‍රමවේද සකස් කරගෙන තියෙනවා. මේ ගිනි කන්ද විශේෂ දෙයක් තමයි මගේ මතකයත් එක්ක එකතු කරන කෑල්ලක් තමයි මේ ගිනි කන්දට නගිද්දි ස්ටේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට උඩටම නගින්න අවශ්‍ය නැහැ. කාට හරි අවශ්‍ය නම් මැද මට්ටමකට ඉරලා නැවතිලා එන්න පුළුවන්. එතන මේ ස්ටේෂන්ස් කියලා කියන්නේ මේ නිකන් පොඩි මනුස්සට රෙස්ට් එකක් ගන්න කොෆි එකක් බොන්න තියෙන පොඩි ස්ථාන. හැබැයි මේ ස්ථාන හදලා තියෙන්නේ කන්ද මුදුන පැත්තට තනිකරම ගල් වලින් තවත් ඝන විශාල ගල් වලින් ආවරණය වෙන විදිහට හදපු බිල්ඩින්ග්ස් වල හදලා තියෙනවා. මොකද හේතුව ඒ කියන්නේ පහළ තට්ටුවනේ උඩ තට්ටු දෙකයි මට මතක විදිහට උඩ තට්ටුවක තමයි අර කොෆි බොන්නේ දේවල් වලට තියෙන්නේ. යටින් සියල්ල ආවරණය කරලා තියෙන ගල් වලින්. මොකද උඩින් පිපිරීමක් වෙලා ලාව ගලාගෙන ආවොත්
අර උඩ තට්ටුව යම් ප්‍රමාණයකට හරි මම හිතන්නේ 100% ආරක්ෂා කරගන්න පුළුවන් ඒක. නමුත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කරගෙන මේ බලාපොරොත්තු තමයි ඒව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබ මේ වීඩියෝ එකකින් යම් දැනුමක් ලබා ගත්ත කියලා, ඒ කියන්නේ එන්ජොයි කරා කියලා. ඉතින් ඒකත් එක්ක මම ඉල්ලනවා ඔයාලට මේ channel එකට subscribe කරන්න. ඒත් එක්ක මම සමු ගන්නවා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙත් මම ඉල්ලනවා subscribe කරලා අපිට support එකක් දෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.